ඉතින් කොහොමද හැමෝටම ඕනේ ඉතින් මම තව වීඩියෝ එකක් කරන් ඕගොල්ලෝ ගාවට ආවා. හරිද? සති 3ක් විතර පරක් වුණා. ඒක තමයි ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. ඕගොල්ලෝ විතර මකරෙක් පේනවා නේද? ද අයිලන්ඩ් එකේ මකරෙක්. හරිද? මම ඒක ඔයාලට පැහැදිලි කරන්නම්. ඒ වගේ තමයි මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මම අලුතෙන් රැප් එකක් කරා මගේ තව යාළුවෙක් එක්ක පස්සේ මගේ ඕනෙක්ස් තමා රැප් කරන නේම් එක. හරිද? ඕගොල්ලන්ට මං යට කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා වීඩියෝ එකේ. ඔයාලට ඒක ගිහලා බලන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. ඒකත් බලන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් මං ඔයාලට ගෙනාවේ එන්න මෙයාගෙන් කරන්න පුළුවන් වැඩ. හරිද? පස් පාරක් විතර ගැව්වට පස්සේ මැරෙනවා. මෙයාට ගහලා බලමු. 1 2 3 4 5 6යි. යා මැරුණා. හරි. ඉතින් මං කියන්නම් දැන් මෙයාව කොහොමද මං ගෙනාවේ කියලා. හරිද? ඉතින් මං ගෝඩ් කන්සෝල් එක ගත්තා. ගෝඩ් කන්සෝල් එක ගත්තට පස්සේ මචං අපිට චීට් කෝඩ් ගහන්න පුළුවන්. චීට් කෝඩ් ඒ වෙනම තියෙනවා මචං ඇප් එකක් එකේ තියෙනවා මේ චීට් කෝඩ් කියලා. ඉතින් ඕගොල්ලෝ වෙනදි මෙයාට පුළුවන් ඩයිනෝසර්ලාව ගල් කරන්න. ඒ වගේ පොඩි සීන් එකක් පුළුවන්. හරිද? එහෙනම් තමයි යාලා හයියෙන් උඩ වයින්නත් පුළුවන්. අපි බලමු මෙයා පේනවනේ ඩැමේජ් එක කොහොමද කියලා. ඉතින් පට්ට. හරිද? අපි යන් මෙයාට යන් අපි තව දුරට යන්න මෙයාට බෑනේ. තව උඩට යන්න බෑ මෙයාට. හරිද? මෙයාව ටීම් කරන්න තියෙන්නෙත් නෑ මම මෙයාව ටීම් කරේ මචං. ටීම් කරලාමයි ගෝඩ් කන්සෝල් එකෙන් ගත්තේ. හරිද? ඔයගොල්ලන්ට ගෝඩ් කන්සෝල් එකේ මෙයාලව ටීම් කරන වීඩියෝ එකක් එහෙම ඕන නම් ඒකත් කියන්න. ඔයගොල්ලන්ට මේකම ද අයිලන්ඩ් එකේ මෙයාව දැකලා නැත්තම් බලා ගන්න තමයි මම මෙයාව ගෙනාවේ. අපි යන්දාව පොඩ්ඩක් මෙහාට. ඉතින් පේනවනේ ගමනක් යන්නේ පට්ට ලේසි. මට මැසේජ් එකකුත් ආවා. ඕන ටිකක් ඇහෙනවා ඇති. ගණන් ගන්න එපා. පේනව නේද කොහොමද ඩැමේජ් එක. ඒ වගේ තමයි මම ආසම මෙයාගේ වෙන්නේ උඩ බෑනලා යන සීන් එකට මචං. ඒක ආතල්. ගොඩක් දුරට යන්නත් පුළුවන් නේ. අපිට ඩැමේජ් එකක් වෙන්නෙත් නෑ බිමට වැටුණාට. සුපිරි. අපි මෙයන් යාට ඉතින් මම ලෙවල් මට මතක විදිහට මං 500 ගාන එක්කෙනෙක්වද කොහෙද ගත්තේ මට මතක නෑ. 500 හරි 200 හරි. හරිද? අපිට ඕනි දේ ගෝඩ් කන්සෝල් එකේ ලෙවල් එකත් වෙනස් කරගන්න පුළුවන්. ඉන්න කිමුලෙක් ඉන්නවා. මේ ටයිටන් එක ගත්තෙත් මචං මං එහෙම. හරිද? ඔයාලට තව මකරුන්ගේ වීඩියෝ ඕන නම් කියන්න. ගොඩක් මකරුන්ගේ වීඩියෝ තියෙනවා ඒක. බඩුවේ ලෑස්ති කරන් ඉන්නේ කියන්නේ. රෙකෝඩ් කරලා තියන් ඉන්නේ. හරිද? එහෙම සීන් නැත්නම් තියෙන්නේ. හරි නේද? අද වීඩියෝ ඉවරයි. ඔයගොල්ලෝ ගෝඩ් කන්සෝල් එකේ තව මොනවා හරි ඩයිනෝසර්ලා ගැන දැනගන්න ඕන නම් නැත්නම් චීට් කෝඩ් දැනගන්න ඕන නම් ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම් මම ඉස්සරහට.